හිතාගෙන ඉන්නවා ළමයිට කන්න බොන්න දුන්නාම අඳින්න පළඳින්න දෙන්න දුන්නාම ඉස්කෝලේ යවුවම පන්ති යවුවම ඔක්කොම හරි කියලා. නෑ. ඔගොල්ලෝ හිතනවා අපේ ළමයිට මොන ප්‍රශ්නද? අපි ඔක්කොම කරලා තියෙන්නේ. ඒකට අර ළමයා මේ ළමයා අර බලහන් වර සුනිමලා. ඔහොම කියලා එක්සැම්පල් පෙන්නන්න බයි. ළමයින්ට අනන්‍ය විදිහට ප්‍රශ්න ගොඩාක් තියෙනවා මොනවා. යක් කියන්න බැරි නම් අම්මයි තාත්තයි එක්ක ඉතින් දරුවට ඇහුම්කම් දෙන්න. මං කියන්නේ වෙන මොකුත් නෙවෙයි. ඉතින් දෙමව්පියෝ කරන ලොකු මෝඩකම තමයි අපි ළමයට ඔක්කොම කරනවා. මුන්ට මොන ප්‍රශ්නද? ළමයින්ගේ ලෝකේ ළමයින්ට අනන්‍ය ප්‍රශ්න තියෙනවා. අපිට ඒව පොඩි වුණාට ළමයිට ඒව ලොකු. දෙමව්පියෝ හිතාගෙන ඉන්නවා මේ දරුවෝ ප්‍රේම කරනවා ගමන් බුදු අම්මෝ මිනිහක් මරුවා කියලා. සමාජයේ ලොකුම වැරද්ද ඉස්කෝලේ ඇසෙම්බලි එක ඉස්සරහට ගෙන්නනවා. සමහර ධන ගස්සනවා. ගෙවල් වලින් ගෙන්නනවා. ඉස්කෝලේ ඇතුලේ පච්ච කරනවා. මොන මෝඩ වැඩක්ද කොහොන? මිනිස්සෙකුට ඔය කාලේ මේ ප්‍රේමණීය හැඟීම් පහළ වෙන්නේ නැත්නම් නාකි වෙලා 60 පැන්නාම ප්‍රේමණීය හැඟීම් පහළ වෙන්නේ නැහැ. මම්මගේ දුවට ඇති වෙන ආදරය කරනවා. තාත්තා දුවේකට ආදරය කරනවා නම් දුව වෙන පිරිමි හොයන්නෙත් නැහැ. අම්මා පුතාට ආදරය කරනවා නම් හරියට පුතා වෙන කාන්තාව හොයන්නෙත් නැහැ. එමෙ හෙව්වත් මම මගේ දුවට එයාට තේරෙන වයසට එනකොට 6 වසර 7 වසරට එනකොට මං කියනවා ඔයාට යම් පිරිමියෙක් ගැන අමුතු හැඟීමක් පහළ වුණොත් ඒක